සුබ සන්ධ්‍යාවක්. අද දිවි දින ජය අංකයේ මහ පොළොට තුලින් එන තවත් ජයග්‍රාහී දිනුම් වාරයක් සමගයි ඔබ මේ එකතු වී සිටින්නේ. ඒ මුලට 110 වන දිනුම් වාරයක් සමගයි. ඔබ දැනටමත් දන්නවා සමාජ අභිවෘද්ධිය උදෙසා දයදූ දරුවන්ගේ උසස් අධ්‍යාපන සුබසීමේ සැබෑ කිරීමටත් ඔබ ලබා ගන්න සෑම ටිකට් පදකින්ම කොටසක් මහබල ශිෂ්‍යත්වය සඳහා ප්‍රදානය කරනවා කියලා. අද දවසේදී සුපිරිතෑග මුදලක් අප ඔබගේ නිසරගෙන වෙත් තියෙනවා. මේ සුපිරිතෑග මුදල ඔබට බේ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ දිවිනේ විසිරී වීදී සිටින ඕනෑම මහ පොළොට අලවැණිය තේකින් එමුලට ටිකට් පතක් මිලදී ගැනීම මගින්. මේ තීන් සුවිශේෂීතාවය වන්නේ අංක 1 සිට අංක 68 දක්වා වූ අංක අතරින් ඔබ කැමති අංක ඔබේ කැමැත්ත පරිදිම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ අංක ලබා ගැනීමේ ක්‍රම තුනක් තියෙනවා. ඉන්න එක ආකාරයක් වනේ ඔබ කැමති අංක අඳුනියත් මාතර පැවසීමෙන් හෝ එසේත් නැත්නම් ඔබ කැමති අංක කූපන් පතක සටහන් කර දීමෙන් හෝ අවසාන වශයෙන් ලකී පික්කම් මාර්ගෙනුවත් මේ අංක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද සුපිරිතෑග මුදල රුපියල් මිලියන 4ක්. මේ රුපියල් මිලියන 4 ඔබට බේ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ඔබ මිලදී ගත්තා වූ එමුලට ටිකට් පතේ අංක 4ම ගැලපීම මගින්. අංක 3ක් ගැලපීම මගින් දෙවන තෑගයේද අංක 2ක් ගැලපීම මගින් තෙවන තෑගයේද එක් අංකයක් ගැලපීම මගින් ඔබට සීවන තෑගයේ දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් මම සියල්ල මේ ආකාරයට දෙකට මේ ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අංක 4ම ගලපා ඔබට රුපියල් මිලියන 4 දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. අංක 3ක් ගලපා දෙවන තෑගයේද අංක 2ක් ගලපා ඔබට තෙවන තෑගයේද එක් අංකයක් ගලපා ඔබට සීවන තෑගයේ දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් මේ දින වාරයට අදාළ ප්‍රථම ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 27. අදවසේ ප්‍රථම ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 27. අංක 2ක් ගලපා ඔබට දෙවන තෑගය සඳහා හිමිකම් කිරීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේ දෙවන ජයග්‍රාහී ජය අංක ලෙස ඉදිරිපත් වෙන්නේ අංක 51. අද දවසේ දෙවන ජයග්‍රාහී ජය අංක වන්නේ අංක 51. අංක 3ක් ගලපා ඔබට දෙවන තෑගය සඳහා හිමිකම් කිරීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේ අංක තුන ලබන දෙවන ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 37. අදිනේ දෙවන ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 37. අංක 4ම ගලපා ඔබට රුපියල් මිලියන 4 දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේ අංක තුන ලබන අවසන් ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 38. අද දවසේ අවසන් ජයග්‍රාහී ජය අංකය වන්නේ අංක 38. මම අතවරක් මේ පාසල මේ අංක සඳහන් කරන්න අංක 27, අංක 51, අංක 37 සහ අංක 38. බලන්න ඔබ ටිකක් පතේ මේ අංක සඳහන් වෙනවාද කියලා. මේ අංක පිළිවෙලට සඳහන් වීම අවශ්‍ය වන්නේ නැහැ. කොතනක වතිම තමයි ප්‍රමාණවත් වන්නේ. එසේනම් මෙලට හර ඔබ ජයග්‍රාහී කළා වගේ ඔක්කොම ප්‍රතිශතයක් ඔබට හඳුන්වා දී තිබෙනවා. ඒ පොඩි මෙලට ප්ලස් සායන්ස් සුපර් ලොටෝ යන ප්‍රතිශතය හරහා ඔබට ජයග්‍රාහී වීමේ හැකියාවක් තියෙනවා. එසේනම් දවසේ මෙලට හර ඔබ ජයග්‍රාහී කළා වගේම හෙට දිනේදීත් ඔබ ජයග්‍රාහී කරන බලාපොරොත්තු වෙන සමග වෙනවා. සමග වෙන කණේ ඔබට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.